දඬු ලේනෝ නෑනේ. රිලව්. 1යි. 2යි. 3යි. එකෙක් යනවා මේ පැත්ත බල බල. නෑ නෑ. ඊයර ඉස්සරහා ගෙදර සුපුන් පුතා. ඔයා කිව්වනේ බබා අම්මා නංගිත් එක්ක නැන්දලා ගෙදර යනවා කියලා. ඒකනේ මම මේ නිවාඩුවකුත් දැම්මේ. කොහෙද බබා? අදම මේ සංගණනයක් සෙට් වුණානේ. ඉතින් අම්මා කෝ වෙන දවසක යනවා කියලා. මේ අහන්නකෝ. මේ දෙන්නම යන දවසක් ආය ආවම මං ඔයාලට කියන්නම්. හරිද? අර රිලවා මේ පැත්ත බල බල නේද මේ කෝල් කර කර ඉන්නේ? අම්මේ මේ අර මේ ඉස්සරහ ගෙදර සුපුන් කෝල් කරලා කිව්වා අර කොස් ගහේ ඉන්න රිලවව එයා ගණන් කරලා තියෙන්නේ අම්මගේ ලිස්ට් එකෙන් අයින් කරගන්න කියලා හොඳේ? හොඳ වෙලාවට එහෙනම් කිව්වේ. නැත්තම් එහෙම එකම රිලව මම දෙපාරක් ගණන් කරනවා. 1යි. මේ ඔහොම වෙන්නේ නැන්ද බඩගින්න ඉන්න නිසාද දන්නේ නැහැ නේද? මේ හෙට කැම ටිකකුත් හදාගෙන අම්මා නැන්දව බලන්න ගියොත් හොඳ නැද්ද? අම්මේ නැන්ද මතක් කරනවා ඇති අනේ. පව්වනේ අසනීපෙන් ඉන්නේ. එයාට අමාරු කාලේ තමයි අම්මා ඉතින් එයාගේ ළඟින්ම ඉන්න ඕනේ. හරි හරි බං. මං හෙට යනවා. අයියෝ අම්මේ අපරාධේ. මේ මට හෙට ෂූට් එකක් නේ. නැත්තම් මාත් එන්න හිටියේ. මේ අම්මා එහෙනම් ෂූටිත් එක්ක යන්නකෝ. නෑ නෑ. ෂූටිට හෙට ඉඳන් කැම්පස් පටන් ගන්නවා. මම විතරයි යන්නේ. මරුනේ. එහෙනම් හෙට වැඩේ හරි. මොකද්ද? නෑ අම්මේ මම මේ කියන්නේ ගියේ ෂූටි නිකන් ඉන්න තු කැම්පස් යන එක කොච්චර ලොකු දෙයක්ද නේද? බබා මේ ෂුවර් නේද අම්මයි නංගි ගෙදර නෑ කියලා? ඕවනේ අම්මා ඉන්නේ හෙටනේ. නංගිගේ කැම්පස්නේ ලෙක්චර්ස් ඉවර වෙලා හවසට බස් වල තෙරිපිලා එනකොට කොහොමද හවස් වෙනවා. කවුද දන්නේ? මේ මං කවුද කියලා බලන්න. ඔයා කොයිකටත් ඇඳයට යනවද? යට? වා ෂූටින් ගියේ නෑ? ඔයා කැම්පස් ගියේ නැද්ද? මම මේ සුපර් මාකට් එකට නේ ගියේ. කැම්පස් යනවා කියලා? මම යන්නේ සමර්සෙට් කැම්පස් එකටනේ. ඒකේ 100ක් ගන්නනේ ඔන්ලයින්. අනික එහෙම ලොකු ගාණක් ගෙවන්න ඕනෙත් නැහැ. ඕලෙවල් ඉවරච් එක මම පටන් ගන්නත් පුළුවන්. එතකොට ඕලෙවල් ෆේල් වුණොත්? ඕලෙවල් පාස් වුණා ෆේල්